මේ පුත්කලම රත්මල්ලායේ පුංචි ගම්මානයේ කියන ප්‍රදේශම කියලා. නමුත් වර්තමානයේදී මේක ඇවිල්ලා ජනාවාසයක් බවට පත් වෙලා තියෙනවා. නිවාසයන් රසක් ඉදිකිරීම සඳහා අයිතිකරු ඉඩම් ලබාගෙන තිබුණාට මේ මිලදීලා හරිය නිශ්චයාකාරව ජනරල් පහසුකම් හා විදුලි පහසුකම් ලබා දීලා නැති බව තමයි මෙතන පෙනී යන්නේ. මෙන්න පොදු පාරට කණුවක් ඉටව ගන්නවත් රජයේ මහජන නියෝජිතයන් කවුරුත් ඉදිරිපත් වෙලා මෙතන කිසිම කටයුත්තක් කරලා නැහැ කියන එක තහවුරු වෙනවා. ලබා දෙන්න දින 180කටත් අධික කාලයක් ගත කරමින් වත්මන් ආණ්ඩුව යටතේ රජයේ දැනට රජය කියන්නත් බෑ පුද්ගලීකරණය කරලා දෙන අපේ විදුලි බල මණ්ඩලය අරන් කටයුතු කරගෙන යනවා. එහෙනම් ඒ සම්බන්ධව යම්මකින් ඉතුරු ප්‍රශ්න ටික අහමු. අම්මා මේ ඇඩ්‍රස් එක මම කිය විදිහට හරිද? රත්මල්ලාය පුංචි ගම්මානේ හරිද? ඔව්. මේ නිවසින් විදුලි පාසුකම් ඉඳලා වල යම්කිසි කියවරක් කරන කියනවා. ආරම් කියනවා. මොනවද කියවර? ලැබුණ උත්තර? ලැබුණ උත්තරේ අපට දීමට අපහසුයි. මේ අයලියම ගම්මේ අපිව බාර ගන්නත් බෑ කියනවා ග්‍රාම සේවක නිලධාරිනිය. ඒ හින්දා අපට යන්න මන්නේ. අපිට කරන්ට් එක නෑ. අපි කරුවලේ ඉන්නවා. මට වයස අවුරුදු 65යි. ඉතින් කරන්න දෙයක් නැතුව අපි දුක් විඳිනවා. දැන් මට ආරංචි ඇදියට මේක ඇවිල්ලා උත්තරයන් යන්නේ ඇවිල්ලා පොදු පාරක්. ඔව්. මේ පොදු පාරක්ද නැත්නම් පුද්ගලික පාරක්ද කියලා සාහවුරු කරලා ඉල්ලනවා කියලා ආරංචි මදුරෝපලේ තියෙන ඉංජිනේරු කාර්යාලයේ. ඔව් මේක පළාත් සභාවකින් දාපු බොරළ දාපු පාරක්. මොකද ගෙදරට පාරක් දානවනේ ගෙවල් ගානකට පාරක් දාලා තියෙනවා. ඉතින් හැම තැනකම කරන්ට් එක දෙනවා. දැන් ඔයා ඉල්ලුම් කරලා දින කීයක් යනවද? දැන් සමහර වෙලට දිනයකට වැඩක් ගන්න නැහැ. මට වයසයි ෆෝන් වල වැඩ ගන්න නැහැ. මං අසරණයි. මේ ඔක්කොම වයරින් කරලා තියෙනවා. මට දෙන්න කියනවා ග්‍රාම සේවක නිලධාරිනිය. සම්පූර්ණ වයරින් කරලා තියෙන්නේ. ඔව්. රාත්‍රී කාලේ මේකට යම් උත්තරයක් කරොත් එහෙම අසලෙට කවුරුත් නැහැ නේද? නෑ මේ හරිය කවුරුත් නෑ. කරදරයක් වුණත් අපි කරුවලේ ඉන්නවා. ඉහළතේ ඉන්න රජයේ නායකයන්ට නැදිවත් වෙන්න කියනවා කාටද කියන්නේ කොහොමද මොනවද බලාපොරොත්තු වෙන්නේ? අපි කියන්නේ ඉහළ නිලධාරීන්ට හරි ඇවිල්ලා මේ අසරණකමට උපයෝගයක් වෙන්න අසරණකමට පිළිත වෙන්න කියලා තමයි අපි නිලධාරීන්ගෙන් ඉල්ලන්නේ.